ඈත අතීතයේ උස් පුල්ගස් සහ සශ්‍රීක කුඹුරු යායවල් වලින් වට වූ සාමකාමී ගමක රාජා නම් මෘදු ගතිය ඇති එතෙක් ජීවත් විය. රාජා ශක්තිමත් වූද ඔහු තුල තිබුණේ මෘදු කරුණාවන්ත හදවතකි. ගමේ සියලු දෙනාම කුඩා දරුවන් පවා ඔහුට බෙහෙවින් ආදරය කළා. සෑම උදෑසනකම රතු ඉර පායන විට රාජා ඔහුගේ දවස ආරම්භ කළේ ගමට උදව් කරමිනි. ඔහු ගොවීන්ට දැඬි ලී කොටන් පහසුවෙන් ඇදීමටත් බෙලඳ පොළට කරත්ත තල්ලු කිරීමටත් උදව් කළේය. ඔහුගේ විශාල පාදවලින් ඔහු ගගෙන් වතුර ගෙනීමටත් ගමේ පවුල්වලට ජලය බෙදා දීමටත් උදව් කළේය. රාජාට ගමේ ඕනෑම කෙනෙකුට උදව් කළ හැකි නමුත් ඔහු අන් සියල්ලන්ටම වඩා සමීපව සිටියේ සෝමපාල නම් මිනිසෙකුටය. සෝමපාල නිතරම රාජා වෙනුවෙන් රසවත් ඉදුණු පළතුරු ගෙනාවිය. කෙසෙල් සහ ඉස්ම සහිත අඹ රාජාගේ ප්‍රියතමයන් විය. සවස් වරුවේ ඔවුන් එකට සිසිල් ගඟේ දිය නෑවූහ. සෝමපාල රාජාගේ ඝන සම සතුටින් පිරිමැද්දේය. කල් යත්ම රාජා සහ සෝමපාල අතිශය සමීප මිතුරන් බවට පත්විය. තම මිතුරා මාවත දිගේ එනවා දුටු විට අලියා සතුටින් සහ හයියෙන් හඬ නගයි. එය මිත්‍රත්වයේ මිහිරිම ගීතය විය. සෝමපාල නිතරම ආදරයෙන් රාජාගේ කනට මුමුණයි. ඔබ මගේ හොඳම මිතුරා. ඔබ මගේ සහෝදරයා. සෝමපාල කීවේ අවංක හදවතකිනි. මිත්‍රත්වයේ යනු බෙදා ගැනීමයි. රාජා සහ සෝමපාල සෑම දිනකම එකිනෙකාට උදව් කළ අතර ගමේ කිසිවෙකුට එවැනි බැඳීමක් තිබුණේ නැත. වසර ගණනාවක් පුරා ගම ඔවුන්ගේ මිත්‍රත්වයේ දෙස බලා සිනාසුනි. එය සැබෑ විශ්වාසයනු කුමක්දයි ඔවුන්ට ඉගැන්වීය. නමුත් එක් දිනක් වෙනත් නගරයකින් ධනවත් වෙළඳෙක් ගමට පැමිණියේය. ඔහු සෝමපාලට විශාල රන් මල්ලත් පෙන්නිය. ඔබේ මිතුරාගේ දල මට දෙන්න. වෙලෙන්දා කපටිකමින් මුමුණයි. මෙම රත්තරන් සියල්ල ඔබට ලැබෙනු ඇත. සෝමපාලගේ හදවතට කෑදරකම රිංගා ගත්තේය. මිත්‍රත්වයේ බැඳීම වෙනුවට රන්කාසිවල දිලිසීම ඔහුගේ දැස් අන්ධ කළේය. එකවරක් පමණක් ඔහු සිතුවේ. සහ මම සදහටම පොහොසත් වනු ඇත. මගේ මිතුරාටය කිසිසේත් දැනෙන්නේ නැත. ඒ රාත්‍රියේ සඳෙලිය රිදී පැහැයෙන් වනය නහවා තිබුණේ. සෝමපාල තියුණු පිහියක් රැගෙන නිහඬව රාජා වෙත පැමිණියේය. තම මිතුරා තමා බලන්නට පැමිණ ඇතයි සිතූ කරුණාවන්ත රාජා විශ්වාසයෙන් යුතුව තම හොඬ වැල දිගු කළේය. එහෙත් කෑදරකමින් අන්ධ වූ සෝමපාල නොසිතූ බිහිසුණු දෙයක් කළේය. මිතුරාගේ හදවතේ වේදනාවේ මහා හඬක් වනය පුරා දෝංකාර දුන්නේය. දින ගෙවී ගියේය. සෝමපාලට රන් ලැබුණද ඔහුගේ සතුට වැඩිකල් පැවතුනේ නැත. ඔහුගේ අස්වැන්න අසාර්ථක විය. ඔහුගේ නිවසට අකුණු සැරවැදුනි. රන් දූවිලි බවට පත්විය. ඔහු ගිය සෑම තැනකම සුළඟේ රාජාගේ දුක්බර හඬේ දෝංකාරය ඔහුට ඇසිනි. එදා පටන් ගම්වැසියන් ඔවුන්ගේ දරුවන්ට මෙසේ කීවේය. කවදාවත් ඔබට විශ්වාස කරන මිතුරෙකු පාවා නොදෙන්න. මන්ද කෑදරකමින් රත්තරන් මිලදී ගත හැකි. නමුත් එය සැම විටම ඔබේ ආත්මය විකුණා දමයි.